කොහොමද හැමෝටම හැමෝම හොඳින් ඉන්නවා ඇති කියලා හිතනවා. ඊටමත් අදටින් පිළිගන්නවා මගේ YouTube channel එකට. ඉතින් අද ලස්සන දවසක ආරම්භයක් මම අද ලැස් වෙලා ඉන්නවා. තවත් ලස්සන තැනක් බලන්න යන්න. ඉතින් අපි ගිහිල්ලාම බලමු ඒ තැන කොච්චර ලස්සනයිද කියලා.
මං කියෝනේ අද හරි ලස්සන තැනකට එන්නේ කියලා. ඉතින් මේ තමයි මගේ පිටිපස්සෙන් පේන්නේ ඒ ලස්සන තැන. මේ තමයි රත්නපුර දිස්ත්‍රික්කයේ කුරුවිට තියෙන බෝපත්තැල්ල. ඉතින් අපි අද ආවේ මේ බෝපත්තැල්ල බලන්න. ශ්‍රී ලංකාවේ දියැලි සමූහය අතරින් ස්වභාව ධර්මයේ හරි අපූර්ව නිර්මාණයක් විදිහට බෝපත්තැල්ල හඳුන්වන්න පුළුවන්. බෝපත්‍රයක ස්වරූපයට සමාන නිසා මේ දියැල්ල බෝපත්තැල්ල කියලා හඳුන්වනවා. දියැල්ල ජෛව විවිධත්වයෙන් පරිපූර්ණ වන වැස්මකින් සමන්විත වෙලා තියෙනවා. දියැල්ල උසින් මීටර් 30ක් පමණ වෙනවා. ඒත් එක්කම කළුගඟේ අතුගංගාවක් වෙන කුරුගඟෙන් තමයි මේ දියැල්ල පෝෂණය වෙන්නේ. ඒ වගේමයි මිනිස් අවශ්‍යතා සඳහා දියැල්ල පහළ කොටසේ වී ගොවිතැන සඳහා මේ දියැල්ලෙන් තමයි ජලය ප්‍රයෝජනයට ගන්න. බොහෝ පිරිසක් මේ ස්ථානයේ නැරඹීමට අදත් ඇවිල්ලා ඉන්නවා. මේ තැන ඇත්තටම හරිම ලස්සනයි. ඉතින් දකින්නට අපිට වින් කරලා තියෙන්න ඕනි කියලා තමයි මං හිතන්නේ. බෝපත්තැල්ල ගැන විවිධ මිත්‍යා විශ්වාසයන් වගේම පුරාවෘත්තයන්ුත් බිහි වෙලා තියෙනවා. ඒ අතර එක් මිත්‍යා විශ්වාසයක් තමයි පෙම්වතා අතහැරලා ගියපු ගැමි තරුණියක් මේ දියැල්ලට පැනලා සේ දිවි නසාගෙන තියෙනවා. ඇගේ අවතාරය මේ දියැල්ල පුරා සැරිසරනවා කියලා විශ්වාස කරනවා. ඒත් එක්කම පුරාණ නිදන් වස්තු මේ දියැල්ලේ තැන්පත් කරලා තියෙනවා කියලාත් විශ්වාස කරනවා. අද අපි ඇවිල්ලා තියෙන්නේ සුන්දර බෝපත්තැල්ල බලන්න. බෝපත්තැල්ල කියලා කියන්නේ හරි ලස්සන තැනක්. ඉතින් බෝපත්තැල්ල ගැන නොදන්න කෙනෙක් නැති තරම් මං හිතන්නේ. ඉතින් ලංකාවේ සංචාරකයෝ වගේම විදේශීය සංචාරකයෝ බොහොමයක් මේ තැන බලන්නට එනවා. ඉතින් මේ තැන ඉතාම පිරිසිදුයි. ඉතින් මෙය රැක ගන්න එක අපගේ යුතුයකමක් විදිහට තමයි මම දකින්නේ. ඉතින් මේ තැන බලන්න එන්න. ඉතින් හරිම ලස්සන තැනක්. මම ආයෙමත් කියනවා බෝපත්තැල්ල වැළුවා. දැන් අපි යන්න තමයි ලෑස්ති වෙන්නේ. ඉතින් ඔයාලටත් කියන්නේ පරිසරයට ආදරය කරන ඔයාලා, පරිසරය විඳින්නට කැමති ඔයාලා මේ තැනට එන්න මතකයන් ඉතිරි කරලා යන්න කියලා තමයි කියන්නේ. ලොව පවත්නා ගහකොළ ඇලදොල ගම් වූ සම්තුර්ද ඒ අතර විසනා සියලුම සත්ත්ව සංහතීන්ව ඒ සියල්ල දරා සිටිනා මිහිතලය දිවි දෙවැනි කොට සුරකින්නට අධිෂ්ඨානයෙන්ම කැප වෙන බව පරිසර ප්‍රතිඥාවයි. අපගේ පරිසරය සියලු ලෝවැඩ පිණිස එලෙසම සුරක්ෂා කිරීම අප සැමගේ වගකීමයි.